සුබ දවසක් සියලු දෙනාටම. අද දින මා සූදානම් වන්නේ දහම් පාසල් අවසාන විභාගය සඳහා ඔබ වෙත ඉදිරිපත් කරන විශේෂ විභාග අනුමාන ප්‍රශ්න සහ පිළිතුරු සම්මන්ත්‍රණය ඉදිරිපත් කිරීමටයි. ඊට පෙර මතක් කළ යුතුයි මා විසින් දහම් පාසල් අවසාන විභාගය සඳහා ලේඛකයෙක් වශයෙන් විෂයන් 4ම ආවරණය වන පරිදි විභාග අනුමාන නිබන්ධන දෙකක් සකසා තිබෙනවා. මේ නිබන්ධන දෙක ඔබට එකක් හෝ දෙකම PDF හෝ print out වශයෙන් ලබා ගන්න පුළුවන්. නිබන්ධන දෙකම ඔබ ලබා ගන්නවා නම් ඔබට දහම් පාසල් අවසාන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර නොමිලේ ලබා දෙනවා. අංක 1 නිබන්ධනය තමයි දහම් පාසල් අවසාන විභාග අනුමාන සම්මන්ත්‍රණ නිබන්ධනය. මෙහි පැමිණිය හැකි සියලුම ප්‍රශ්න සහ විභාග අනුමාන ප්‍රශ්න පිළිතුරු සඳහා මඟ පෙන්වීමක් සහිතව ඇතුළත් වෙනවා. මෙහි PDF එකක මිල රුපියල් 350ක් වැනි අවම ගාස්තුවක්. අංක 2 නිබන්ධනය දහම් පාසල් අවසාන විභාග අනුමාන ප්‍රශ්න සහ පිළිතුරු නිබන්ධනය. මේ තුල විභාග අනුමාන ප්‍රශ්න විස්තරාත්මක පිළිතුරු සහිතව ඇතුළත් වෙනවා. මේ PDF එක රුපියල් 500ක්. ඔබට මේ නිබන්ධන වලට අමතරව තවත් නිබන්ධන සකසා තිබෙනවා. නමුත් මේ නිබන්ධන දෙක තමයි ප්‍රධාන වශයෙන්ම විභාගය ඉලක්ක කරගනිමින් සකස් කළ විශේෂ විභාග අනුමාන නිබන්ධන යුගලය. මේ නිබන්ධන යුගලයම හෝ එහෙම නැත්නම් දෙකම හෝ එකක් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම දැන් බොහෝ දෙනෙක් මේ දහම් පාසල් අවසාන විභාගය සඳහා පන්ති සහ සම්මන්ත්‍රණ විමසනවා. ඒ අපේක්ෂකයන් සඳහා විෂයන් 4ම ආවරණය වන පරිදි දේශන මාලාවක් සකසා තිබෙනවා voice records මගින්. විශේෂයෙන්ම මෙහි විශේෂත්වය ඔබට විභාගය සඳහා සූදානම් වීමේදී කෙටි කාලයක් තුළ උපරිම දැනුමක් මේ voice records මාලාවෙන් ලබා ගන්න පුළුවන්. ඔන්ලයින් ක්ලාසස් ක්‍රමවේදයට වඩා ප්‍රායෝගික ක්‍රමවේදයක් මේ. විශේෂයෙන්ම ඔන්ලයින් ක්ලාසස් ක්‍රමවේදය තුළ බොහෝ වෙලාවට කාලය නාස්තිය වීම සිද්ධ වෙනවා. ඒ වගේම ගුරුවරයා අනවශ්‍ය ලෙස කාලය නාස්ති කරමින් පැය ගණන් දේශන පවත්වමින් සිදු කරන්නා වූ ක්‍රියාවලිය තමයි බොහෝ වෙලාවට ඔන්ලයින් ක්ලාස් වල සිද්ධ වෙන්නේ. නමුත් මෙම වැඩපිළිවෙල තුළ මා විසින් විෂයන් 4ම ආවරණය වෙන විදිහට දේශන මගින් ඔබට voice records මගින් මේ දේශන ලබා දීම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම එක විෂයක් සඳහා මේ වැඩපිළිවෙල යටතේ යොදා ඇති අවම ගාස්තුව වන්නේ රුපියල් 150ක්. 150ක මුදල එක විෂයකට ඔබට ගෙවීමට හැකියාව ලැබෙන්නේ ඔබ විෂයන් 4ම ලබාගත් විටයි. එවිට ඔබට රුපියල් 600ක් වැනි අවම ගාස්තුවක් යටතේ මේ දහම් පාසල් අවසාන විභාගයට අවශ්‍ය සියලුම voice records විෂයන් 4ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ කළ යුත්තේ මේ ඔබට නිබන්ධන අවශ්‍ය නම් නිබන්ධන පිළිබඳවත් එහෙම නැත්නම් voice records අවශ්‍ය නම් ඒ පිළිබඳව මා වෙතින් විමසීම. මගේ WhatsApp අංකය 076 700 88 16. නැවත මතක් කරනවා නම් 076 700 88 16. ඒ විට ඔබට මේ නිබන්ධන ලබා ගැනීමේ හැකියාව පවතිනවා. right. අපි අපගේ වීඩියෝව දෙස අවධානය යොමු කරමු. ඔබ දන්නවා දහම් පාසල් අවසාන විභාගය සඳහා ඔබට ප්‍රශ්න පත්‍ර 4ක් ලැබෙනවා. එක් ප්‍රශ්න පත්‍රයක් සඳහා ලැබෙන්නා වූ කාලය පැය 3ක්. බුද්ධ චරිතය, බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය, ශාසන ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය යන විෂයන් ඔස්සේ ප්‍රශ්න පත්‍ර ලැබෙනවා. මැයි 24 සහ 25 යන දිනවල දිවයින පුරාම මධ්‍යස්ථානවලදී මේ විභාගය පැවැත්වෙන බව ඔබ දන්නා කවුණා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මෙම සම්මන්ත්‍රණයට අදාළ නොවුනත් ඔබට ඔබගේ ඇප්ලිකේෂන් එක දහම් පාසල් මගින් දැන් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. දිවයින පුරාම දහම් පාසල් වෙත මේ වන විට ඒ අයදුම් පත්‍ර යවා අවසන්. ඒ අනුව ඔබට සෑම විෂයකටම පැය 3ක කාලයක් ලැබෙන පරිදි ප්‍රශ්න පත්‍ර ලැබෙනවා. පළමු දිනය තුළ බුද්ධ චරිතය හා බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය යන විෂයන් දෙකක්, දෙවන දිනය තුළ ශාසන ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය විෂයන් පැවැත්වෙනවා. නමුත් මේ සෑම ප්‍රශ්න පත්‍රයකම ඔබට විනාඩි 10ක අමතක කාලයක් ලබා දීලා තියෙනවා ප්‍රශ්න කියවීම සඳහා. ඒ අනුව ඔබට ප්‍රශ්න පත්‍රයක පැය 3ක් කියලා කිව්වට පැය 3යි විනාඩි 10ක් ලැබෙනවා. ඒ ඔබට අමතක වාසියක්. ඉතින් මේ අනුව මේ විභාගය සඳහා ඔබ සූදානම් වන විට
ඒ ප්‍රශ්න පත්‍රයේ සැකැස්මට අනුකූලව ඔබ සූදානම් වන්න ඕනේ කොහොමද කියන කාරණය පිළිබඳව ඔබ අවධානය යොමු කරන්න ඕන. විශේෂයෙන්ම මේ වීඩියෝව තුළින් මම උත්සාහ කරන්නේ ඔබ කොහොමද මේ කුඩා කාලයක් තුළ මේ විභාගය සඳහා විෂයෙන් විෂයට සූදානම් වන්නේ කෙසේද කියන කාරණය ඔබ වෙත දැනුවත් කරන්න. අපි ගත්තොත් විභාගය සඳහා ඔබට පවතින්නේ සතියක් හෝ ඊට වඩා අවම කාලයක්. විශේෂයෙන්ම අද දින මම මේ වීඩියෝව නිකුත් කරන්නේ සෙනසුරාදා දවසේ ලබන සෙනසුරාදා වෙන විට ඔබ මේ විභාගය සඳහා ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ දින 7ක් තිබෙනවා. ඒ වගේ මේ සෙනසුරාදා දිනේ අද මේ වීඩියෝව මම අන්තර්ජාලයට මුදා හැකියට මේ වීඩියෝව ඔබ නරඹන දිනය අනුව තවදුරටත් මේ කාලය අඩුවීම සිද්ධ වෙනවා. ඉතින් කෙසේ වෙතත් කුමන වූ අඩු කාලයක් තුළ තිබියදී වුවද මේ වීඩියෝව නරඹීම තුලින් මේ වීඩියෝවේ අදහස නිසි පරිදි ඔබගේ මනසට ලබාගත් විට සහ තවත් සහයෝගයක් අවශ්‍ය නම් විශේෂයෙන්ම මේ සකසා ඇති විභාග අනුමාන නිබන්ධන ලබාගත් විට ඔබට පුළුවන් මේ කුඩා කාලය තුළ උපරිම ආකාරයෙන් මේ විභාගයට සූදානම් වෙන්න. විශේෂයෙන්ම මගේ දේශන සහ මගේ ලේඛන කලාව ඔස්සේ බොහෝ වෙලාවට ලංකා පුහා විභාග අපේක්ෂකයන් පැය 27කට වඩා අඩු කාලයක් තුළ මේ විභාගය සඳහා කුමන දැනුම මට්ටමක හිටියත් ඉහළ සාමාස්ථාගෙන තිබෙනවා. right. අපි අපගේ පළවන විෂය සඳහා අවධානය යොමු කරමු. මේ ප්‍රශ්න පත්‍රය තුළ විශේෂයෙන්ම පළවෙනි විෂය තමයි බෞද්ධ සංස්කෘතිය විෂය. අපි ගත්තොත් මේ බෞද්ධ සංස්කෘතිය විෂය බොහෝ දෙනෙක් අසමත් වන්නා වූ විෂයක්. විශේෂයෙන්ම මේ බෞද්ධ සංස්කෘතිය විෂය ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ කෙසේද කියන එක මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ. පෙළපොත ගත්තොත් පෙළපොතේ පළවන කොටස වශයෙන් තිබෙන්නේ බෞද්ධ සිහිත් විහිත් කියන කොටස. එතකොට මේ බෞද්ධ සිහිත් විහිත් කියන කොටසෙන් තමයි ප්‍රශ්න පත්‍රය පළවෙන කොටස සැකසෙන්නේ. ව්‍යුහගත රචනා ප්‍රශ්න හෙවත් කොටස් වශයෙන් තිබෙන රචනා ප්‍රශ්න 3ක් පමණ ඇතුළත් වෙනවා. මින් එක් ප්‍රශ්නයකට අවම වශයෙන් පිළිතුරු සපයන්නට ඕන. ඒ වගේම දෙවැනි කොටස වශයෙන් ප්‍රශ්න පත්‍රයේ ඔබට පැමිණෙන්නේ තවත් ව්‍යුහගත රචනා ප්‍රශ්න 3ක් පමණ. ඒ පැමිණෙන්නේ ප්‍රශ්න පෙළ පොතේ දෙවැනි කොටස හේවත් ශ්‍රී ලංකාවේ බෞද්ධ කලා ශිල්ප වලින්. එහිදී බෞද්ධ කලා ශිල්ප යටතේ ඔබට පාඩම් තිබෙනවා පෙළ පොත තුළ පාඩම් 6ක්. නමුත් ඉන් බෞද්ධ සිංහල සාහිත්‍ය කියන පාඩම හැර අනෙකුත් පාඩම් වලින් ප්‍රශ්න 3ක් එනවා. මෙතනම ප්‍රශ්නයකට අනිවාර්යෙන් පිළිතුරු සපයන්න ඕනේ. පළමු කොටස සඳහා පේපර් එකේ පළමු කොටස සඳහා පාඩම් 6ක් ඔබට නියමිත වෙලා තියෙනවා. ඒක මට කියන්න බැරි වුණා. බෞද්ධ සිහිත් විහිත් කොටසේ. ඒ කොටසින් ඒ පාඩම් 6න් තමයි ප්‍රශ්න 3ක් සැකසෙන්නේ. ඒ වගේම මේ කොටසනුත් අනිවාර්යයෙන්ම එක ප්‍රශ්නයකට පිළිතුරු සපයන්නට ඕන. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ 3 වන කොටස යටතේ ඔබට එන්නේ ප්‍රධාන වශයෙන්ම පෙළ පොතේ දෙවන කොටසේ අවසාන පාඩම හෙවත් 12 වෙනි පාඩමේ බෞද්ධ සිංහල සාහිත්‍යයට අදාළව සිදු කරන්නා වූ තිබෙන්නා වූ කොටසෙන් ප්‍රශ්න 2ක්. එතකොට මේ ප්‍රශ්න දෙකට ඔබ පිළිතුරු සැපීම සිදු කළ යුතුයි. ප්‍රශ්න දෙකටම හෝ එකකට පිළිතුරු සැපීම සිදු කරන්නට අවශ්‍ය වෙනවා. බොහෝ වෙලාවට විභාග අපේක්ෂකයන් ලකුණු අඩු කර ගන්නා එකකයක් වශයෙන් ලකුණු අඩු කර ගන්නා කොටසක් වශයෙන් මේ සිංහල සාහිත්‍ය කොටසෙන් තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපීම පෙන්වා දෙන්න පුළුවන්. එහිදී ඔබ විසින් ඔබට නියමිත සිංහල සාහිත්‍යයේ වස්තු විෂය, ජාතක පොත, පූජාවලිය, සද්ධර්මාත්නාවලිය, බුදුගුණ අලංකාරය, තුන්සහනය කියන මේ ග්‍රන්ථ සියල්ලටම මනා අවබෝධයකින් පිළිතුරු සැපීම සිද්ධ වෙන්න ඕනේ ග්‍රන්ථ සියල්ලගේම ප්‍රශ්නවලට. ඒ හැම ග්‍රන්ථයක්ම හැමදාම එන්නේ නැහැ ඔබට විභාගයට. නමුත් ඒ ග්‍රන්ථ වලින් බොහෝ වෙලාවට ප්‍රශ්න ඇසීම සිද්ධ වෙනවා. ඉතින් ඒක පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. මම මෙතන වැඩි අවධානයක ඒ කොටසට ඔබට මෙහෙම ප්‍රකාශ කරන්න හේතුව බොහෝ දෙනෙක් ලකුණු අඩු කරගන්නේ මේ කොටසින් නිසා. ඊළඟ කාරණය රටවල් ආශ්‍රිතව තිබෙනවා ඔබේ පෙළ පොතේ ලෝක බෞද්ධ සංස්කෘතිය කියලා කොටසක් පාඩම් මෙතන තියෙනවා 4ක්. මේ 4 අතරින් විභාගයේ ප්‍රශ්න පත්‍රයේ සිව්වන කොටස සැකසෙනවා. එහිදී ඔබට ප්‍රශ්න 2ක් ලැබෙනවා. අවම වශයෙන් එකකට පිළිතුරු සපයන්න ඕන. බොහෝ වෙලාවට මියන්මාරය ආශ්‍රිතව ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම එනවා. ඒ ප්‍රශ්නෙට පිළිතුරු සැපීම තුළින් ඔබට ඒ තේරවාද ලෝක බෞද්ධ සංස්කෘතිය කියන කොටසට අදාළව තිබෙන්නා වූ ඒ ප්‍රශ්න
දෙකෙන් මියන්මාර්ගේ ප්‍රශ්නෙට පිළිතුරු සැපයීමට සාර්ථකව උත්තර සපයන්න පුළුවන්. ඒකට හේතුව මේ කොටසත් ඉස්සෙල්ලා කියපු සින්න සාහිත්‍ය කොටසේ ප්‍රශ්න වගේ බොහෝ දෙනෙක් ලකුණු අඩුවෙන් ගන්නා කොටසක් නිසා. පැහැදිලි. ඉතින් මේක නිසා ප්‍රධාන වශයෙන්ම මියන්මාර් ගැන කිව්වට මියන්මාර් සහ තායිලන්තය යන දෙකම ගැන බලාගත්තොත් වඩාත් හොඳයි. ඉතින් ඒ විදිහට ඔබට පුළුවන් මේ කුඩා කාලයක් තුළ මේ බෞද්ධ සංස්කෘතිය විෂය සඳහා සූදානම් වෙන්න ඔබට හැකියාවක් තිබෙනවා. ඊළඟට අපි බෞද්ධ සංස්කෘතිය ආශ්‍රිතව ඔබට පැමිණෙන ප්‍රශ්න කිහිපයකට අදාළව පොඩි මඟ පෙන්වීමක් කරනවා නම් අපි ගත්තොත් පළවන පාඩමට අදාළව පළවෙනි කොටසින් ප්‍රශ්නපත්‍රයේ පළවෙනි කොටසින් බොහෝ වෙලාවට එන්නේ පළමු පාඩම් 6ක දේවල්. ඒදී පළවෙනි පාඩමට අදාළව ප්‍රශ්නයක් බොහෝ වෙලාවටම එනවා. ගිය වක ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒක නිසා මේ පහ මේ සම්භාවිතාවයක් තියෙනවා පළවෙනි පාඩමෙන්. ඒ වගේම එනවම කියලා කියන්නත් බෑ. නමුත් අපිට උපකල්පනයක් තියෙනවා. ඉතින් මේක එනවා නම් ප්‍රශ්නයක් බොහෝ වෙලාවට එන ප්‍රශ්න වලට අකුසල් හා පව් වලට හේතු වන කරුණු නම් කරන්න. මගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට ඔබ දන්නවා පැහැදිලි උත්තරයක් හිහි සහ ඔත්තප්ප. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය හා සීලය අතර සම්බන්ධතාවය. එතකොට ඔබ දන්න සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංගට ඔබ දන්නවා. ඉතින් මේක තුලින් සීලය කියලා කියන්නේ මෙතනින් මොකද්ද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. කියන්නේ නිවැරදි වචනය, නිවැරදි වෑයම, නිවැරදි හැකියාව. එතකොට මේ තුන කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණේ ඔබ පැහැදිලි කරලා ලියන්න ඕනේ. ඊළඟට මේ ප්‍රශ්نين තව එන්න පුළුවන් ශීලයේ ප්‍රභේද ගැන. පුද්ගල ප්‍රභේදය අනුව කොහොමද ශීලය බෙදෙන්නේ? ඒ වගේම චතු පාරිශුද්ධ සීලය කියන්නේ මොනවද? පාතිමෝක්ෂ සම්මහ සීලය, ආජීව පාරිශුද්ධ, ඉන්ද්‍රිය සම්මහ ප්‍රතිසන්නිසිත. එතකොට මේ සීලයන් වල තියෙන අන්තර්ගතය මොනවද? ඒව පිළිබඳ පැහැදිලි විස්තර පෙළ පොතේ පළවෙනි පාඩමේ දෙනවා. ඊළඟට සිහිත් විහිත් වල අභිමත අර්ථ වලින් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ගිහි පැවිදි වෙනස. ඉතින් ගිය පාහ පළවෙනි පාඩමෙන් අහලා තිබුණ තියෙන මේ පාහ ඇසීමේ ඉඩකඩක් තියෙනවා. පැහැදිලි. ඉතින් ඒ කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟට අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ කලා ශිල්ප ආශ්‍රිතව ප්‍රශ්නේන චේතියගහ මොනවද? චෛත්‍ය පිළිබඳ බුබ්බුලාකාහ, ගණ්ඨාකාහ, ධාන්‍යාකාහ ඒ චෛත්‍ය පිළිබඳ අහන්න පුළුවන්. ඒකෝට ඒව පිළිබඳ මේව කරන පිළිම ගැන අහන්නත් හැකියාවක් තියෙනවා. චිත්‍ර කලාව පිළිබඳ විශේෂයෙන්ම මහනුවර යුගයේ, අනුරාධපුර යුගයේ, නූතන යුගයේ චිත්‍ර කලාව, පොළොන්නරු යුගයේ චිත්‍ර කලාව, තිබංක පිළිමගේ චිත්‍රයෙන් පොළොන්නරු යුගය ගැන කිව්වම විශේෂයි. ඕව ගැන ප්‍රශ්න අහන්න පුළුවන්. පැහැදිලි. ඉතින් ඒ වගේ කාරණා තියෙනවා. ඊළඟට අපි ඔය මම දලා වශයෙන් අවබෝධ කරේ මේ සම්බන්ධනතර බෞද්ධ සංස්කෘතියට අදාළව මම වෙලාවක් තිබුණොත් විශේෂයට වෙන වෙනමත් මඟ පෙන්වීමක් ඔයාලට සිද්ධ කරනවා. ඊළඟට අපි ගත්තොත් බෞද්ධ ධර්මය පාලි භාෂා පරිචය විෂය ගත්තොත් විශේෂයෙන්ම පටිච්ච සමුප්පාදය ආදී වූ එකක වලින් ප්‍රශ්න නිහන්තකෙන් එනවා. විශේෂයෙන්ම ඒකේ ප්‍රශ්න පත්‍රය සකස්මකට කෙටියෙන් මතක් කරොත් ප්‍රශ්න පත්‍රය ප්‍රධාන වශයෙන්ම කොටස් 3කින් සමන්විත වෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් පළවෙනි කොටස යටතේ පෙළ පොතේ තිබෙනා වූ පළවෙනි පාඩම් පහෙන් ප්‍රශ්න පැමිණීම සිද්ධ වෙනවා. පළවෙනි කොටසට අදාළව පෙළ පොතේ තිබෙන භාවනා පාඩමෙන් හැර ප්‍රශ්න බොහෝ වෙලාවට 7ක් පමණ එනවා. එම කොටසින් එක ප්‍රශ්නයකට පිළිතුරු සැපිය යුතුයි. නමුත් ඔබ දෙවන හා තුන්වන කොටස් වලින් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තෝරා ගන්නේ අඩුවෙන් නම් අනිවාර්යයෙන්ම මෙතනින් ප්‍රශ්න 3කට පිළිතුරු සැපයීම තුළ ඉහළ සාමාර්ථවලට යන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස යටතේ අභිධර්මයේ සහ භාවනා කොටස් වලින් ප්‍රශ්න එනවා. භාවනා කියලා කියන්නේ ඔබගේ පෙළ පොතේ පළවෙනි කොටසේ අවසාන පාඩම. ඒක සහ අභිධර්මයේ කොටසින් ප්‍රශ්න එන. එතනින් ප්‍රශ්න 3ක් විතර එනවා. අභිධර්මයේ මෑත කාලිනව ප්‍රශ්න 2ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අනුව ගත්තාම ඔබට අභිධර්මයේ කොටස අපහසු නම් භාවනා කොටසට පිළිතුරු සපයන්න පුළුවන්. එහෙම නැත්නම් අභිධර්ම හා භාවනා ප්‍රශ්නයකින් දෙකටම පිළිතුරු සපයන්න පුළුවන්. කෙසේ වෙතත් ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසට එක ප්‍රශ්නයකට අනිවාර්යෙන් පිළිතුරු සපිය යුතුයි. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි කොටස යටතේ ඉන්නේ පාලි ගාථා කොටස්. එහිදී මෙහිදී විශේෂයෙන්ම ගාථා පාඩම් කළ යුතු නැහැ. ප්‍රධාන වශයෙන්ම ඔය ගාථාවල තේරුම් ටිකක් පාඩම් කරගත යුතු. විශේෂයෙන්ම මෙත්තානිසංස සූත්‍රය, මිත්තානිසංස, කඳ පිහිට සහ ධම්මපදයේ ගාථාවලින් නිහන්තයෙන් ප්‍රශ්න පැමිණීම සිද්ධ වෙනවා. අපි එතන එක ප්‍රශ්නයක දෙකට අවධානය යොමු කරමු. පටිච්ච සමුප්පාදයේ නිහන්තයෙන්ම අහන ඒකකයක් 2019 වසරේ අහලා තිබුණේ නැහැ. පටිච්ච සමුප්පාදය කියන පදයේ තේරුම මොකද්ද?
යම්කිසි ධර්මයක් නිසා තවත් ධර්මයක් ඇතිවීම පටිච්ච සමුප්පාදයේ හෙවත් හේතුඵලවාදය ඇතිවීමට පෙර බුද්ධ කාලීන භාගතේ පැවති හේතු සහ පරාර්ථක සම්බන්ධතා මොනවාද? හරිම ලේසි දේවල්. පුබ්බේකත හේතුවාද, සාස්වතවාද, උච්ඡේදවාද ආදී වශයෙන් ඒ වගේ පටිච්චසමුප්පාදයේ මූලික සූත්‍ර මොනවාද? ඉමස්මින් සති ඉදන් හෝති ආදී වශයෙන් තියෙනවා. පැහැදිලි. ඔය වගේ කකුල් වලින් ප්‍රශ්න අහනවා. ඊළඟට චිත්තසංතානගත දුක හෙවත් අනුලෝම හා පටිලෝම පටිච්චසමුප්පාදය ඇතිවන ආකාරයෙන් පැහැදිලි කරන්න. ඒකට අවිජ්ජා සංඛාර ආදී දාලා ඒව කොහොමද ඇති වෙන්නේ කියන කාරණේ පැහැදිලි කරන්න ඕනේ. ඊළඟ කාරණේ ඊළඟ විෂය අපි ගත්තොත් ශාසන ඉතිහාසය. ශාසන ඉතිහාසය තුල හරිම සරල විදිහට ප්‍රශ්නේ ඉන්නේ පෙළ පොතේ තියෙන ආකාරයටමයි. පෙළ පොතේ දැන් ඔයාලා බැලුවොත් පෙළ පොතේ ශාසන ඉතිහාසය තුල තියෙන්නේ ලංකාවේ ශාසන ඉතිහාසය කියලා තියෙනවා 10 සිට 18 දක්වා පාඩම්. ඒ වගේම ඉන්දියානු ශාසන ඉතිහාසයට අදාළ 1 සිට 9 දක්වා පාඩම් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ මෙහිමයි. ව්‍යුහගත රචනා ප්‍රශ්න ස්වරූපයෙන් ප්‍රශ්න සැකසෙනවා. ඒ ප්‍රශ්න කොටස් වලට අදාළව සෑම කොටසකින්ම එක ප්‍රශ්න දෙක බැගින් අනිවාර්ය එක ප්‍රශ්නය බැගින් පිළිතුරු සැපීම ප්‍රධාන වශයෙන්ම මෙතන ශාසන ඉතිහාසයේ විෂයට අදාළව ඔබට සිදු කළ යුතු. විශේෂයෙන්ම ශාසන ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ සැකස්ම පිළිබඳව අවධානය යොමු කරොත් ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් තියෙනවා. එක කොටසකින් ප්‍රශ්න දෙකක්වත් ඇතුළත් වෙන පරිදි පිළිතුරු සපයන්න ඕනේ. අනිත් විෂයන් වල එක ප්‍රශ්නයක් ඇතුළත් වෙන පරිදි මෙතන ප්‍රශ්න දෙකක් ඇතුළත් වෙන පරිදි. එහිදී ප්‍රධාන වශයෙන්ම ඉන්දිය ශාසන ඉතිහාසයට අදාළව පළවෙනි පාඩම 9 එනවා. ප්‍රශ්න ඊළඟට 10 සිට 18 දක්වා පාඩම් වලින් ලංකාව ශාසන ඉතිහාසයට අදාළව එනවා. ඒ වගේම ඔයාලගේ පේපර් එකේ ලංකාව ශාසන ඉතිහාසයට අදාළ කොටස එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස තුල අවසාන ප්‍රශ්නය තුල ප්‍රධාන වශයෙන්ම කෙටිසටහන් ලියන්න එනවා. ඒක තුල ලංකාවේ ශාසන ඉතිහාසයත් ඉන්දියාවේ ශාසන ඉතිහාසයේ මික්ස් එකක් තියෙන්නේ. සම්මිශ්‍රණයක් තියෙනවා. එතකොට දැන් ප්‍රධාන වශයෙන්ම මෙතනින් අහන ප්‍රශ්න ගැන කතා කරද්දී ඉන්දිය ශාසන ඉතිහාසයට අදාළව බුදුහදුන් විසින් ප්‍රථම ධර්ම දූත පිහිසමතා කරන ලද ප්‍රකාශය මොනවා? චාකත බික්කවේ චාහිකම් බහුජන හිතය ඔබ දන්නවා. ඊළඟට එම ප්‍රකාශය ඇතුළත් වන ඇතයි සැලකෙන ධර්ම දූත මෙහෙයක තිබිය යුතු මූලික ලක්ෂණ මොනවාද? සංවිධානාත්මකව නේද? ඒක බොහෝ දෙනාට හිතසුව පිණිස දෙදෙනෙක් එක මග නොයාම. ඒ කියන්නේ බොහෝ දෙනෙක්ට ධර්මය අවබෝධ කරගැනීම වගේ දේවල්. පැහැදිලි. ඊළඟට බිම්බිසාර රජතුමාගේ ප්‍රාර්ථනා පහ මොනවාද? ඔය වගේ කරුණු කාරණා පිළිබඳව ඔබලා දන්න දේවල් පොඩි කාලේ ඉඳන්ම නේද? මගදී රජවීම, බුදුරජාණන් වහන්සේ දැකීම ආදී කරුණු. එතකොට ඒවා පිළිබඳ කරුණු පිළිතුරු සැපේ යුතු හරිම සකල දේවල්. ඉතින් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟ කාරණය අපි ගත්තොත් ඊළඟ විෂය බුද්ධ චරිතය. දැන් බුද්ධ චරිතය විෂය ගත්තාම පෙළ පොතේ තිබෙනවා කොටස් දෙකක්, විභාගයේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා කොටස් 3ක්. පැහැදිලි. එතකොට ඒ කාරණාව ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස යටතේ ප්‍රධාන වශයෙන්ම එන්නේ පෙළ පොතේ තිබෙන පළවෙනි කොටසේ. එතකොට බුද්ධ කාලීන භාරතයේ සමාජ පසුබිම, දේශපාලන පසුබිම, ආර්ථික පසුබිම කියන ආගමික හා දාර්ශනික පසුබිම. එතකොට විශේෂයෙන්ම බුද්ධ කාලීන භාරතීය ආගමික හා දාර්ශනික පසුබිම කියන කොටසට වඩා ගිය පාර අවධානය යොමු කරන්නේ බුද්ධ කාලීන භාරතීය ආර්ථික පසුබිම කොටසට. ඒ අනුව මේ පාර භාරතීය ආර්ථික පසුබිම කොටසින් ප්‍රශ්නයක් එනවට වඩා දාර්ශනික පසුබිම කොටසින් ප්‍රශ්නයක් එන එක ටිකක් අවස්ථාව වැඩි එනවම කියන්න බෑ. right. එතකොට ඒක නිසා බුද්ධ කාලීන භාරතීය ආගමික හා දාර්ශනික පසුබිම කියන සත්‍යාස්ත්‍රෝගම්ගේ ඉගැන්වීම් ආදිය ගැන වෙන බ්‍රාහ්මණයන්ගේ ඉගැන්වීම් ගැන සුව ධර්ම කියන්නේ මොනවද? ආපත් ධර්ම කියන්නේ මොනවද? වහන ධර්ම කියන්නේ මොනවද? නේද? හුහංක බමුණා ප්‍රකාශය මොකද්ද? ඔය වගේ දේවල් පසුගිය ප්‍රශ්න පත්‍රවලත් අහලා තිබුණා. ඒකට ඒවා පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස වශයෙන් ඔයාලට එන්නේ ප්‍රධාන වශයෙන් බුද්ධ චරිතයට අදාළ කොටස් ටික 5 වෙනි පාඩමෙන් 17 වන පාඩම දක්වා වගේ කොටස් ටික. ඊළඟට ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි කොටස වශයෙන් ඔයාලට එන්නේ බුදුරජාණන් වහන්සේගේ 17 වෙනි පාඩමේ ඉඳන් 21 පාඩම දක්වා කොටස් බුදුරජාණන් වහන්සේගේ චරිතයට අදාළව කොටසුත් එන්න පුළුවන්. ඊට අමතරව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසගේ සේවාවන් සම්බන්ධයෙන් ප්‍රශ්න එන්න පුළුවන්. පැහැදිලි. ඉතින් මේ විදියට මෙන්න මේ දහම් පාසල් අවසානය ප්‍රශ්න පත්‍ර 4ම සකස් වීම සිද්ධ වෙනවා. ඉතින් මේ පිළිබඳ වෙන වෙනම සමහර වෙලාවට විශේෂයට මට කාලයක් ලැබුණොත් මම වීඩියෝ කරනවා. නමුත් මෙතන තුලින් මේ වීඩියෝ තුලින් මා විසින් විභාග අනුමාන ප්‍රශ්න පිළිබඳව අවධානය
යොමු කරලා තියෙනවා විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍ර සැකසෙන ආකාරය. දැන් බුද්ධ චරිතය විශේෂෙත් එහෙමයි. විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍රයේ කොටස් 3ක් එනවා. එක ප්‍රශ්නයක එක කොටසක් අනිවාර්යයෙන්ම තෝරාගත යුතු එක කොටසකින් එක ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම තෝරාගෙන ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න ඕනේ. ඒ විදිහට ඔබත් තීරණය කරන්න ඕනේ. ඔබට වාසිදායකම කොටස් මොනවද? අපි මෙතන විභාග ප්‍රශ්න ටිකක් කරමු. එතකොට මේ විශේෂයෙන්ම වර්ණ ධර්ම නම් කරන්න වගේ දේවල් අහනවා නිහන්තරයෙන්ම. එතකොට බ්‍රාහ්මණ සතිය වෛශ්‍ය සූත්‍ර. ඊළඟට ආශ්‍රම ධර්ම බ්‍රහ්මජාහි ගෘහස්ත වානප්‍රස්ත සංන්‍යාසි. ඊළඟට කාන්තාව පිළිබඳ බෞද්ධ මතය නේද? කාන්තාව නිදහස දුන්න උපාසිකාවක් වශයෙන්, ඒ වගේම බිහිඳක් වශයෙන් ආදී වශයෙන් ඊළඟට භික්ෂුණියක් වශයෙන් නිදහස දුන්න බුදුදහම තුළ. එතකොට ඒව ගැන කරුණු ලියවෙන්නට ඕනේ. පැහැදිලි. ඒකට හේතුව මේ කරුණු කාන්තාව පිළිබඳ බෞද්ධ මතය, ඒ වගේම බ්‍රාහ්මණ මත පිළිබඳ බෞද්ධ මතය බුද්ධ චරිතයේ පෙළපොතේ සඳහන් වෙන්නේ. නමුත් විභාගවලට නිහතකවම අහනවා. ඒවා පිළිබඳව ඔයාලා හොඳ අවබෝධයෙන් සිටිය යුතුමයි. ඒක අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්න ඕන. ඊළඟ කාරණය ගත්තහම බුද්ධ චරිතයේ විශේෂයට අදාළව තවත් නිහතයෙන් ප්‍රශ්නෙන දේ තමයි මේ භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසක උපාසිකාවන් සඳහා ගත හැකි ආදර්ශ මොනවද? ඒ වගේම තවත් මෙතන නිර්මාණශීලී ප්‍රශ්න ටිකක් අහනවා. මේ උපාසක උපාසිකාවන්ගෙන් උපාසක උපාසිකාවන් වර්තමානයේ හැසිරිය යුත්තේ කෙසේද? එහෙම නැත්නම් වර්තමානයේ බුදුදහම ආරක්ෂා කිරීමට භික්ෂූන් වහන්සේලාගේ ඉටු විය යුතු සේවය කෙබඳුද? වගේ නිර්මාණශීලී ප්‍රශ්නත් අහනවා. එතකොට මේ වගේ දේවල් වල නිවැරදිව හිතලා මතලා උත්තර ලියන්න ඕනේ. ඉතින් පසුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය, ඒ වගේ මගේ නිබන්ධන අධ්‍යයනය තුළින් මේ ගැටලු සකසා ගන්න පුළුවන්. පැහැදිලි. මම මේ වීඩියෝ තුළ අද උත්සාහ කරේ මේ කුඩා කාලයක් තුළ, මම සාමාන්‍ය වීඩියෝස් වල වැඩි කාලයක් ගන්න කැමති නැති කෙනෙක්, උපරිම දැනුමක්, ඒ කියන්නේ මේ කුඩා කාලය තුළ විෂයන් 7ක පිළිබඳව හොඳ අවබෝධයක් දෙන්න. මම හිතනවා ඒක සාර්ථකයි කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝව අධ්‍යයනය කරලා ඒ වීඩියෝව තුළින් යම් කිසි දෙයක් අහගෙන විභාගය සඳහා මේ සතියක් ඇතුළත සූදානම් වෙන්න. ඊට අමතරව ඔයාලට පුළුවන් මම හදපු නිබන්ධන මිලදී ගන්න. ඒ තුළින් උපරිම දැනුමක් ගන්න අවශ්‍ය නම් වොයිස් රෙකෝඩ්ස් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලි. විශේෂයෙන්ම නිබන්ධන සහ වොයිස් රෙකෝඩ්ස් නොමිලේ අපේක්ෂා කිරීමෙන් වළකින්න. ඒක තමයි පළවෙනි වැදගත්ම දේ. ඒකට හේතුව මේවා විශේෂයෙන්ම මගේ දේශන කලාව YouTube එකේ නොමිලේ යනවා. හැබැයි මගේ ලේඛන කලාව හෝ මම විශේෂයෙන් පවත්වන්න වූ ක්ලාසස් වලට දාලා වූ දේවල් නොමිලේ ලබා දෙන්න බෑ. හැබැයි ඔබ නවම් පිළිවෙලක් කරද්දී උපරිම දැනුමක් ලබා දෙනවා. ඒක නොමිලේ ලබා දෙන්න බැරි හේතුව තමයි මේ පවතින වූ තත්ත්වයන් වෙහෙසකර තත්ත්වයන් උඩ තමයි මේ දේවල් කරනවා. දැනුමේ යෙදීම සහ වෙහෙස කාලය කැපකිරීම සහ කුසලතාවය කියන සියලුම කාරණා එකතු කරලා තමයි මේ නිබන්ධනයක් හෝ මේ දේශන මාලාවක් මේවා කරන්නේ. නැත්නම් මේ වගේ විනාඩි 20ක් වගේ කාලයක් තුල මේ වගේ වීඩියෝ එකක් වුණත් කරන්න බෑ. විෂයන් 7ම ආවරණය වෙන විදියට බොහෝ අය කරන්නේ වීඩියෝ පැය ගණන් කාලේ නාස්ති කරමින්. නමුත් මම ප්‍රධාන වශයෙන්ම කුඩා කාලයක් තුල උපරිම දැනුමක් ලැබෙන ආකාරයටයි වීඩියෝස් සිදු කරන්නේ. ඉතින් මගේ ලේඛන කලාව තුලත් එහෙමයි. ඔබට කුඩා කාලයක් තුල විෂයන් 7ම ආවරණය කරමින් දැන් මොන මට්ටමේ හිටියත් ඉහළම සාමාර්ථ ලබා ගන්න පුළුවන් වෙන විදිහ තමයි මම නිබන්ධන සකසන්නේ. පැහැදිලි. ඉතින් ඒව ඔයාලා ලබාගෙන විභාගයේ සාර්ථකව ජය ගන්න පුළුවන්. එසේනම් මේ වීඩියෝ දහම් පාසල් ගුරුවරුන්ට සහ දරුවන්ට හඳුන්වා දෙන්න. නැවතම වුණු වීඩියෝකින් හමු වීම අපේක්ෂාවෙන් ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජය වේවා. තෙරුවන් සරණයි.